ඔබට ෆැටි ලිවර් තියෙනවයි කියලා දැනගෙන මම මේ කියන දේවල් මාස 3ක කාලයක් හරි විදියට සම්පූර්ණ කළ මාස 3කින් ඊට පස්සේ අක්මා පරීක්ෂණයක් කරලා බැලුවොත් එහෙම ස්කෑන් රිපෝට් එකේ එන්නේ liver normal shape and normal size කියන එක. ෆැටි ලිවර් හැදුණු අක්මාවක් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපත් කරගන්න නම් මේ දේවල් පහ හරි විදියට අනුගමනය කරන්න මම මේ කියන කාලය තුල මාස 3ක කාලයක් ඇතුළත අපි මේක කරනවා. පළවෙනි පියවර තමයි no added sugar. ඒ කියන්නේ අපි මේ අමතර සීනි සහිත ආහාර කිසිම දෙයක් මේ මාස 3ක කාලය අපි ලබා ගන්නේ නැහැ. මොනවද මේ added sugar වලට අයිති වෙන්නේ? ඒ කියන්නේ සීනි. සීනි අනිවාර්යෙන්ම අයිති වෙනවා. එතකොට සීනි දාලා ඔයගොල්ලන්ට තේ බොන්න බෑ. කිරි පිටි පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ දේවල් ගන්න බෑ. ඊට පස්සේ පැණි රස දේවල් ටොපි, චොකලට්, පැණි රස දේවල් කිසිම දෙයක් ගන්න බෑ. ඊට පස්සේ අපිට බේකරි නිෂ්පාදන, මේ පාම් පිටි වලින් හදන නිෂ්පාදන අපිට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම හාල් පිටි වලින් හදන නිෂ්පාදනත් අපිට පාවිච්චි කරන්න බෑ. මොකද පිටි කරනවයි කියන එකෙන්ම ඒක රිෆයින් කරනවයි කියන අදහස එන්නේ. ඒ කියන්නේ මේක ජීර්ණයට පහසු කරනවයි කියන අදහස එන්නේ. මොකද අපිට අවශ්‍ය අපේ රුධිරගත මම කිව්වා අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන තත්ත්වය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න. එතකොට අපි දැන් මේ දේවල් ගන්නෙ නැහැ මේ මාස 3ක කාලය තුල. හැබැයි අපිට මම මේ කියන දේවල් පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම පළතුරු. ඉතින් පළතුරු වල තියෙනවා ෆ්‍රුක්ටෝස් තියෙනවා. හැබැයි මේ පළතුරු වල තියෙන ෆ්‍රුක්ටෝස් අපි සාමාන්‍ය ප්‍රමාණයෙන් පළතුරු ගත්තයි කියලා ඒවා අපේ රුධිර ග්ලූකෝස් මට්ටමට එහෙම අහිතකර බලපෑම් ඇති කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පළතුරු වල අන්තර්ගත වෙනවා ප්‍රතිඔක්සිකාරක ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙනවා. ඊට අමතරව මේ පළතුරු වල ෆ්ලේවනොයිඩ්ස්, විටමින් වර්ග, තන්තු ඉතින් ගොඩක් මේ දේවල් අපිට ලැබෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ෆැටි ලිවර් සඳහා සුදුසු පළතුරු විදියට ගස් ලබු, ඒ වගේම කිවි, බ්ලූබෙරි, ඊට පස්සේ මේ පෝමැංගරේන්, ඒ කියන්නේ දෙලුම්, ඒ වගේම මිදි, ඇපල්, ඒ වගේම ග්‍රේප් ෆෘට් අපි ජම්බෝල කියලා කියනවා. ලෙමන් සහ අලිගැට පෙරත් ඒ යටතට අයිති වෙනවා. ඒ නිසා මේ පළතුරු දවසට නිශ්චිත ප්‍රමාණයක් අපි තුම එක ගෙඩියක්. ඉතින් මේ වගේ දවසට ගැනීමේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මේ ෆැටි ලිවර් නැති කරගන්න ගමනට හොඳයි. ඊට පස්සේ අපිට බොන්න සුදුසු පාන වර්ග තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විද්‍යාත්මක පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා මේ බ්ලැක් කොෆි හොඳයි ෆැටි ලිවර් තියෙන අයට. ඉතින් මේක උදව්වක් වෙනවා. ඉතින් මේ බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා. පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා මේ හීන් බෝවිටියා ෆැටි ලිවර් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න සුදුසු දෙයක් බව. ඉතින් ඔයගොල්ලන්ට හීන් බෝවිටියා කැඳ හදලා බොන්න පුළුවන් නම් හොඳයි. මේක හැමදාම බොන්න අවශ්‍ය නැහැ. මේ මාස 3ක කාලය අතරින් පතර මේ හීන් බෝවිටියා බොන්න. ඊට අමතරව මම මේ කියන දේවලුත් පාවිච්චි කරන්න. ග්‍රීන් ටී තාමත් සුදුසුයි ඔබට ෆැටි ලිවර් නැති කරගන්න. ඒක පරීක්ෂණ මගින් අපිට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් හර්බල් ටී හොඳයි. ඒ කියන්නේ දැන් මේ තේ වල ෆෝමියුලාස් එන්න පටන් ගන්න තියෙනවා. ලංකාවේ අපිට ගන්න සුදුසුම හොඳම ටී ෆෝමියුලා එකක් ගැන මම ඉස්සරහට වැඩසටහනකුත් කරනවා. ඉතින් ඒ නිසා මේ හර්බල් ටී පාවිච්චි කරන්න සුදුසුයි. ඊට පස්සේ බීට්රූට් ජූස්. ඉතින් බීට්රූට් කියන්නේ ඊටමත් සුදුසු පානයක් ඔයගොල්ලන්ට ෆැටි ලිවර් තියෙනවා නම් ඒක පරීක්ෂණ මගින් අපිට පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම ලෙමන් වෝටර් ඉතාමත් සුදුසුයි ෆැටි ලිවර් නැති කරගන්න. ඇපල් සයිඩර් විනෙගර්. ඇපල් සයිඩර් විනෙගර් සම්බන්ධව මම කියලා දීලා තියෙනවා. ඉතින් ෆැටි ලිවර් තියෙන කෙනෙක්ට පාවිච්චි කරන්න හොඳම දෙයක් තමයි ඇපල් සයිඩර් විනෙගර් කියන්නේ. කියුකම්බර් ජූස් ඉතාමත් සුදුසුයි. මොකද මේ කියුකම්බර් කියන්නේ පිපිඤ්ඤා වල අන්තර්ගත වෙනවා ප්‍රතිඔක්සිකාරක බොහොමයක්. ඒ ජූස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව නිවිති ඔයගොල්ලන්ට ජූස් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. නිවිති ආහාරයට ගැනීමත් ඉතාමත් සුදුසුයි ෆැටි ලිවර් තියෙන කෙනෙක්ට. මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. මේවා පාවිච්චි කරාට මේ අක්මාව සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේ දේවලුත් එක්ක තමයි මේක පාවිච්චි කරන්න ඕනේ. එතකොට පළවෙනි එක තමයි අපි ස්ටෙප් කවුන්ට් එකක් දවසකට තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම දවසට පියවර 7000ත් 10000ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඇවිදින්න ඕනේ කියන එක තමයි සරලවම කිව්වොත් මම කියන්නේ. දුවන්න අවශ්‍ය නැහැ. ඇවිදින්නත කියලා තමයි කියන්නේ. මොකද දිවුවොත් එහෙම අපේ ඇඟේ අපි පාවිච්චි කරන්නේ මේ අක්මාවේ තියෙන ග්ලයිකෝජන්. මොකද අපිට ඉක්මනට ශක්තිය අවශ්‍ය මොහොතේදී අපි පාවිච්චි කරන්නේ ග්ලයිකෝජන්. ඒතකොට දුවනකොට අපිට වැඩිපුර ශක්තියක් ඕනේ. හැබැයි අපි ඇවිදිනකොට දැන් මේ ඇවිදිනකොට අපේ ඇඟ පාවිච්චි කරන්න පටන් ගන්නවා මේදය. ඒතකොට අපිට අවශ්‍ය මේ මේදය දහනය කරගන්න. ඒ නිසා අපිට ෆැට් එක බර්න් කරගන්න නම් අපි අපේ හાર્ට් රේට් එක යම් නිශ්චිත මට්ටමක පවත්වාගෙන ගත යුතුයි. ඒ නිසා වැඩි කාලයක් ඇවිදින්න පුළුවන් නම් මේක ඉතාමත්ම හොඳයි. අනිවාර්යෙන් මේක සම්පූර්ණ කරන්න ඕනේ දවසට පියවර 10000 7000 10000 අතර ප්‍රමාණය. ඊට පස්සේ අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් වලට යනවා. ඒ කියන්නේ අපි කෑම යම් පාලනයකට ඩිසිප්ලින් එකකට අරගන්නවා. එතකොට අපි ස්ට්‍රික්ට් වෙනවා ඉන්නේ
ප්‍රධාන ආහාර වේල් තුල පමණයි අතරින් පතර ආහාර ගන්නේ නැහැ. ඉතින් පටන් ගන්න ඕගොල්ලෝ පළවෙනි සති දෙක කරන්න 12 මෙතඩ් එක. ඒ කියන්නේ උදේ 8 ඉඳලා රෑ 8 වෙනකන් ප්‍රධාන ආහාර වේල් 3 පමණක් ගන්නවා. රෑ 8න් පස්සේ නැවතත් අපි උදේ 8 වෙනකන් කිසිම දෙයක් ගන්නෙ නැහැ. ඒතකොට පැය 12ක් අපි ෆාස්ටින් ඉන්නවා. පැය 12ක් තුල පමණයි අපි කෑම ගන්න. ඒක සති දෙකක් කරනවා. ඊට පස්සේ දෙවෙනි පියවරට අපි එනවා. ඒක 14 10 කියන මෙතඩ් එක. ඒ කියන්නේ අපි උදේ ආහාර වේලත් පැය දෙකක් පස්සට ගන්නවා. දැන් මේක මම මේ උදාහරණයක් කිව්වේ. Tamanට කැමති වෙලාවල් මේකට යොදා ගන්න පුළුවන්. එතකොට උදේ 10ට ගත්තාම අන්තිම ආහාර වේල ගන්නේ රෑ 8ට. බතර මැද්දෙන් එක ආහාර වේලක් ගන්නවා. මේක සති දෙකක් කරනවා. එතකොට මේ උදේ 10 ඉඳලා රෑ 8 වෙනකන් පැය 10ක කාලයක් තියෙනවා. රෑ 8 ඉඳලා නැවතත් උදේ 10 වෙනකන් පැය 14ක් අපි निराහාරව ඉන්නවා. ඒතර මේ කාලය තුල අපේ ඇඟ මේදය දහනය කරන්න පටන් ගන්නවා. ඔන්න දැන් liver එකේ තියෙන fat එක ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි එනවා සති 8ක කාලයක්. මාස දෙකක කාලයක් අපි 16 8 කියන මෙතඩ් එක කරනවා. 16 8 කියන මෙතඩ් එකේදී දැන් තව ටිකක් අපි කන වේලාව පරක්කු කරගන්නවා. මොකද අපිට දැන් බඩගින්න ටිකක් පාලනය කරගන්න පුළුවන්. මොකද අපි මේ සීනි නවත්තලා තියෙන්නේ. ඒ නිසා අපේ blood sugar control වෙලා තියෙන්නේ. දැන් අපිට එහෙම බඩගින්නවල් එන්නේ නැහැ. එතකොට අපි පළවෙනි ආහාර වේල ගන්නවා දහවල් 12ට පමණ. රාත්‍රී ආහාර වේල රෑ 8ට ගන්නවා. එතකොට 12 ඉඳන් 8 වෙනකන් පැය 8ක කාලයක් අපි ආහාර ගන්නේ. රෑ 8ට ගත්තට පස්සේ නැවතත් පහුවදා උදේ 12 වෙනකන් අපි කිසිම ආහාරයක් ගන්නෙ නැහැ. ඒතර පැය 16ක කාලයක් අපි निराහාරව ඉන්නවා. ෆාස්ට් එකක් කරගන්නවා. වතුර පානය කරන්න පුළුවන්, ඇපල් සයිඩර් විනෙගර් ගන්න පුළුවන්, ලෙමන් වෝටර් ගන්න පුළුවන්. හරිද? මේ ජූස් වර්ග පාවිච්චි කරන්න එපා. කොෆී ගන්න පුළුවන්. ඒ වගේම ග්‍රීන් ටී පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ කාලය තුල හැබැයි සීනි පාවිච්චි කරන්න බෑ කිසිම අවස්ථාවක. ඊට අන්තිමට අපි එනවා අපේ ආහාර වේලට. ඉතින් අපේ ආහාර වේලේ අපි අනිවාර්යෙන්ම යම් පාලනයකට ගෙන්න ඕනේ. එතකොට අපි ගන්නේ කාබෝහයිඩ්‍රේට් 140යි, ප්‍රෝටීන් 130යි, මේදේ 130යි. ඒකට හේතුව තමයි දැන් බර අඩු කරගන්න මම කිව්වේ කීටෝ කරන්න, ලෝ කාබ් කරන්න කියලා. අපි කරන දෙයක් තමයි ලෝ කාබ් කරනකොට අපි මේදේ වැඩිපුර ගන්නවා. දැන් මේදේ අපිට මෙතනදී වැඩිපුර ගන්න බෑ. 70 වගේ ප්‍රමාණ වලට මේදේ අරගන්න බෑ. හේතුව fatty liver තියෙන කෙනෙක්ගේ ශරීරය තුල හරි විදියට මේද යාමනය සිද්ධ වෙන්නේ නැහැ. හේතුව අක්මාව දැනටම රෝගී තත්ත්වයට පත් වෙලා තියෙන. ඒ නිසා අපි මේදය ගන්නේ අඩු ප්‍රමාණයක් 130ක ප්‍රමාණයක්. එතකොට කාබෝහයිඩ්‍රේට් දැන් මෙතන 200 ග්‍රෑම් තිබුණා. ඒ කියන්නේ අපි ගමුකෝ 140ක්නේ. එතකොට 140ක් කියන්නේ හිතන්නකෝ ඔයාට දවසකට අවශ්‍ය කැලරි ප්‍රමාණය කිලෝ කැලරි 2000ක් කියලා. කිලෝ කැලරි 2000 වැඩි කරනවා 40න් බෙදනවා 100න්. එතකොට 100 ගාන හොයා ගන්නවා. ඒ එන ප්‍රමාණය අපි බෙදනවා 4න්. හේතුව ග්‍රෑම් එකකින් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4ක ශක්තියක් අපිට ලැබෙනවා. ඒ නිසා අපි 4න් බෙදනවා. එතකොට අන්තිමට දවසකට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉන්නේ කිලෝ කැලරි 2000ක් අවශ්‍ය කෙනෙක්ට ග්‍රෑම් 200ක ප්‍රමාණයක්. දැන් මේ ග්‍රෑම් 200ට දවසකට අපි ගන්න කාබෝහයිඩ්‍රේට් වලට අයිති කරගන්න ඕනේ කොම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. ඉතින් වැඩිපුර එළවලු වර්ග මේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ගන්න කියලා තමයි මම කියන්නේ. අර සරල කාබෝහයිඩ්‍රේට් වලට යන්න එපා. ඊට පස්සේ ප්‍රෝටීන් ගන්නවා. ප්‍රෝටීන් ගන්නේ අපිට ග්‍රෑම් 150ක අතර ප්‍රමාණයක්. මේද අපිට එන්නේ ග්‍රෑම් 66ක් තරම් අඩු ප්‍රමාණයක්. ඒතකොට මෙන්න මේ විදිහට ගන්න. මේදේ ගන්නකොට සැලකිලිමත් වෙන්න මේ සංතෘප්ත මේදේ බහුල දේවල් පාවිච්චි කරන්න එපා. හේතුව මේ මේදය බිඳ හෙලලා මේද යාමනය සිද්ධ කරගන්න ටිකක් අමාරුයි අපේ ඇඟට අක්මාව රෝගී තත්ත්වයට පත් වෙලා නම්. ඒ නිසා සංතෘප්ත මේදේ බහුල දේවල් ගන්න එපා. මාළු ඉතාමත් හොඳයි ෆැටි liver තියෙන කෙනෙක්ට. ඒ වගේම ඔලිව් ඔයිල් ඉතාමත් හොඳ මේද ප්‍රභේදයක් ෆැටි liver තියෙන කෙනෙක්ට. ඉතින් මෙන්න මේ දේවල් වගේ අර poly unsaturated fatty acid තියෙන මේද වර්ග පාවිච්චි කරන්න සුදුසුයි ෆැටි liver තියෙන කෙනෙක්ට. මස් වර්ග වැඩි පාවිච්චි කරන්න එපා. ෆැටි liver තියෙනවා නම් අපිට මේ මාස 3 ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් හරි විදියට කරොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අක්මාව සම්පූර්ණයෙන්ම නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් එක බෙහෙතක් කියලා දෙයක් තාම ලෝකෙ එහෙම හොයාගෙන නැහැ. ඉතින් මෙන්න මේ වගේ දේවල් අනුගමනය කරලා ඔයගොල්ලන්ට ෆැටි liver සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ වැඩසටහන ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. තවත් ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් සෞඛ්‍ය වැඩසටහනකින් අපි ඊළඟට හම්බෙමු. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.